අද මම ඔයාලට කියන්න ආවේ ගොඩ කාලෙක ඉඳන් තිබ්බ එක්තරා විදියක මගේ හීනයක් ගැන. මට අවශ්‍ය වුණා ලංකාවේ කලා ශ්‍රේෂ්ඨයට අලුත් දෙයක් දෙන්න. දක්ෂ තරුණ පරපුරට ඒ සඳහා පැහැදිලි වේදිකාවක් හදලා දෙන්න. විශේෂයෙන් මාධ්‍ය සහ සිනමාව ඉගෙන ගන්න මේ ශ්‍රේෂ්ඨයට ආස කරන ආදරය කරන තරුණ තරුණියන්ට රැඳෙන්න පුළුවන් විදිහේ කර්මාන්තයක් නිර්මාණය කරන්න. ඒ වෙනුවෙන් දැනුමින් සම්පත් වලින් උදව් කරන්න මට අවශ්‍ය වුණා. නිතරම මගෙන් ගොඩක් අය අහන දෙයක් තමයි වැඩ කරන්න chance එකක් දෙන්න, රඟපාන්න chance එකක් දෙන්න, කොහොමද ෆීල්ඩ් එකට එන්නේ? මෙන්න මේ වගේ ගොඩක් දේවල් මගෙන් අහනවා. ඉතින් ඔයාලට එහෙම ආවා කියලා ස්ථීර වශයෙන් රැඳෙන්න පුළුවන් තැනක් නම් මේ ෆීල්ඩ් එකේ තාම හැදිලා නැහැ. මේකේ යම්කිසි කොට්ටාසයක් රැඳිලා ඉන්නවා ස්ථීරවම. හැබැයි ඒක බොහොම සුළු පිරිසක්. එහෙනම් තවත් අයට අපි රැඳෙන්න පුළුවන් තැනට මේ කර්මාන්තය අරගෙන එන්න ඕනේ. ඔයා සිනමාවට හරි මාධ්‍ය ශාස්ත්‍රයට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් හරි දැනට ඇවිල්ලා ඉන්න අලුත් කෙනෙක් නම් හරි ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. සමහරවිට ඔයාගේම ප්‍රොඩක්ෂන් එකක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට මේ මම කියන දේ සෑහෙන්න උදව්වක් වෙන්න පුළුවන්. ඇත්තටම අපි ලංකාවේ කලා ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්න ගැන අපි ඉතින් හැමෝම දන්නවනේ. දැන් කාලේ දක්ෂ තරුණ අය කොච්චරනම් කියලා ඉන්නවද? ඒත් එයාලට ඉස්සරහට යන්න පැහැදිලි මාර්ගයක් තමයි නැත්තේ. උදාහරණයක් විදිහට අපි ටීවී එක දැම්මොත් පේන්නේ හරියට හිතට අල්ලන්නේ නැති වැඩසටහන් ගොඩක්. සිනමාව ගත්තොත් 550 ජාතක පොත තියෙනකම් හොඳයි. බලන්න බැරි බොළඳ ටෙලි නාට්‍ය. hina යන්නේ නැති කොමඩි. මේක මෙහෙම ගියොත් අපේ ලස්සන කලා ශාස්ත්‍රය මීට වඩා නැති වෙලා යයි. මේක තවදුරටත් පරිහානියට පත් වෙන්න කලින් අපි හිතුවා මේක මොනවම හරි විදිහකට පවතින විදිහකට වෙනස් කරන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ කියලා අපි හිතුවා. මේ ශාස්ත්‍රය ගත්තොත් සෑහෙන්න විශාල පරාසයක විහිදලා යන ශාස්ත්‍රයක්. ඒ හරහා දහස් ගාණක් රැකියා උත්පාදනය වෙනවා. ඒක ඔයාලා පැහැදිලිවම දන්නවා. මේකේ හරිම විදිය අඳුරගත්තොත් සෑහෙන්න දෙයක් කරන්න පුළුවන්. මේකේ ෆැෂන් එක අඳුරගත්තොත් දෙයක් කරන්න පුළුවන්. හැබැයි ලංකාව මේ සිනමාව කියන දියමන්ති ආකාරයට තාම නම් හරියටම බැහැලා නැහැ. යම් පාර්ශව ඉන්නවා මේක ගොඩ දාන්න උත්සාහ කරන. නැහැ කියන්නේ නැහැ. නිර්මාණ කරනවා. අලුත් දේවල් කරලා බලනවා. උසස් නිර්මාණ කරලා තියෙනවා. හැබැයි ගැටලුව මොකක්ද කියලා අඳුරගන්න බැරුව කොහොමද සිස්ටම් එකක් හදන්න පුළුවන්. ඉතින් අපිට මේ ගැටලු අඳුරගන්න නැතුව නම් මම හිතන්නේ අපි කොච්චර කතා කරත් සිස්ටම් එකක් හදන්න පුළුවන් කියලා. ලංකාව කියන්නේ විවිධ නිර්මාණ වලට ගැලපෙන්න මාර වයිබ් එකක් තියෙන රටක් නේ. ලස්සනට හිතන්න පුළුවන් මිනිස්සු ඉන්න, අලුත් දේවල් වලට දක්ෂ මිනිස්සු ඉන්න රටක්. අපි මේ මිනිස්සුන්ගෙන් මම හිතන්නේ අනිවාර්යෙන් පැහැදිලිවම අරමුණක් ඇතිව වැඩක් ගන්න ඕනේ කියලා. අපි ඒක කරන්නේ නැතුව අපි කරන්නේ මේ කොළඹට වෙලා බිල්ඩින් පෙන්න එකම ලොකේෂන් එකක් හදාගෙන ටෙලි නාට්‍ය ගොඩක් ගහ ඉන්නවා. අඩුම ගානේ ඒ ටෙලි නාට්‍ය කරන මිනිස්සු බලන්නෙත් නැහැ. එතකොට අපි උත්සාහ කරන්න ඕන මේක මීට වඩා තැනකට අරන් එන්නනේ. තැනකට හොඳ ලස්සන තැනකට මේක ගේන්න මේක ලස්සන කර්මාන්තයක්. දැන් මේක යම් තාක් දුරකට අඳුරට පත් වෙලා තියෙන්නේ. ඉතින් අඳුරෙන් පස්සේ එළිය එනවා වගේ මේ අභියෝග අපිට අලුත් පටන් ගන්නකට හොඳ තැනක්. අභියෝග තමයි අපිට chance එකක් දීලා තියෙනවා මේ කර්මාන්තේ මොනවම වෙනසක් කරන්න. මිනිස්සුත් අහසේ හොඳ හරවත් දේවල් බලන්න. ටීවී වලින් ඒ හිඩස පිරෙන්නේ නැති නිසා අපිට ඒක කරන්න පුළුවන් පැහැදිලිවම. අලුත් අදහස් තියෙන දක්ෂ තරුණ කොල්ලෝ කෙල්ලොන්ගේ හැකියාවෙන් දැනුමින් මිනිස්සුන්ගේ හිතට වදින නිර්මාණ කරන්න පුළුවන්. අපි ලංකාවේ ප්‍රධාන සිනමාව ගත්තත් ඒකෙත් ගැටලු ගොඩක් තියෙනවා. ටෙලි නාට්‍යයක් කරන්න ගියත් ෆිල්ම් එකක් කරන්න ගියත් ඒ ප්‍රොඩක්ෂන් ආයතනත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. අන්න ඒ ප්‍රධාන සිනමාවටත් නිෂ්පාදන කණ්ඩායම් වලටත් අපි යම් දේවල් ඔස්සේ ඉස්සරහට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ලොකු වැඩක්. මේ ලොකු වැඩේ සාර්ථක කරගන්න අපිට අනිවාර්යෙන් මේ ශාස්ත්‍රයේ එකිනෙකාගෙන් උදව් ඕනේ. ඉතින් ඔයාලත් අපිත් එක්ක හිටියොත් මේ කලා ශාස්ත්‍රයේ තියෙන
අඳුර සම්පූර්ණයෙන්ම නැතත් සෑහෙන දුරකට එළිය කරන්න පුළුවන්. ඒ සහයෝගයෙන් වෙන දෙයකටම හිතා ගන්නත් බැරි තරම්. සමහර විට ලොකු පෙරලියක් කරන්න පුළුවන් concept එකක් තමයි heritage transmedia අපි අරන් ඉන්නේ. ඉතින් මේ අන්තිමට කියන්න තියෙන්නේ මේක නිකන් හැරෝම් ලක්ෂයක් සිනමාවේ නව පෙරලියක් නෙවෙයි. මේක අපේ රටේ කලාවේ අනාගතය වෙනුවෙන් කරන ලොකු වැඩපිළිවෙලක්. ඔයාලත් අපිත් එක්ක ඇත්තල් බැඳගත්තොත් මේකට මේ වෙනසට ඔයාලටත් මේකේ එක්තරා විදිහට පුරෝගාමියෙක් වෙන්න පුළුවන්. අනාගත පරම්පරාවට අපි හිස්තිරයක්ද දෙන්නේ නැත්නම් හොඳ නිර්මාණශීලී පිරුණු ලෝකයක්ද දෙන්නේ කියලා තීරණය ගන්න මම හිතන්නේ මේක තමයි හොඳම වෙලාව. අපි Heritage Transmedia විදිහට පටන් ගන්නේ මාධ්‍ය සහ සිනමාව ඉගෙන ගන්න ඔයාලට රැඳෙන්න පුළුවන් තැනක් හදන්න. මේක නිකන් ඇවිල්ලා එහෙම මෙහෙන් අත ගාලා ආයෙ ගැලවිලා යන්න නෙමෙයි. ඔයාට මේක රැඳිලා රැකියාවක් වගේ බිස්නස් එකක් කරන්න පුළුවන් තැනකට තමයි අපි මේක අරගෙන ඉන්නේ. දැන් ගොඩක් අය කෝස් කරලා එළියට ආවට පස්සේ මොනව කරන්නද කියලා දන්නේ නැහැනේ. අපි ඒ අයට වේදිකාවක් හදලා දෙනවා. ඔයාලා කියනවා අර කෝස් එක කරා අරයාගේ මීඩියා කෝස් එක කරා. එහෙම කියලා ඔයා ආවට එළියේ ඔයාට රැඳෙන්න තැනක් නැහැ. දහස් ගණන් කෝස් කරනවානේ. අවුරුද්දකට ලොකු පිරිසක් ඉවත් වෙනවානේ. හැබැයි ගොඩක්ම යන්නේ රංගන පාඨමාලා වලට. හැබැයි මතක තියාගන්න ඔයා රංගනය ඉගෙන ගත්තට ඔයා ගිහින් රංගපාන්නේ කොහෙද? එහෙම රැඳෙන්න නම් රංගනය වගේම නිෂ්පාදන ආයතනයක් අලුතෙන් හැදෙන්න ඕනේ. තියෙන නිෂ්පාදන ආයතනත් මීට වඩා පුළුල් වෙන්න ඕනේ. මේ හෙරිටේජ් කියන්නේ එක්තරා විදියකට මේක මේ ක්ලබ් එකක් වගේ එකක්. අපේ ක්ලබ් එකේ විශේෂත්වය තමයි අපි අලුත් අයට ප්‍රායෝගිකව වැඩ කරන්න අවස්ථාව දෙන එක. මේ concept එක ක්‍රියාත්මක කරන්නේ steps කීපයකට. වට ඒ step follow කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඒ steps මොනවද කියලා එකින් එක ඉස්සරහට අනිවාර්යෙන් අරන් එන්නම්. ගොඩක් කල් යවන්නේ මේකත් එක්කම ඉක්මනට ඒ ටික අපි පටන් ගමු. පළවෙනි ස්ටෙප් එක ඔයා මාසයක් දෙකක් ඇතුළත කම්ප්ලීට් කරන්න ඕනේ. ඒක කරලා අපි ඔයාට දෙවන අවස්ථාවේ සාමාන්‍ය කැමරාවක් දෙනවා. සාමාන්‍ය 5D මාක් එකක් වගේ. ඒ වගේ අපිට normal එකක් ඔයාට දෙන්න පුළුවන්. එතනින් පටන් අරගෙන තව ස්ටෙප්ස් දෙකක් වගේ ගියාම ඔයාට හොඳ ටෙලියක් සාමාන්‍ය මට්ටමේ ෆිල්ම් එකක් කරන්න පුළුවන් තත්ත්වයේ ෆුල් සෙටප් එක දෙනවා. සාමාන්‍ය මේ සෙටප් එකක් ලක්ෂ 70කට වඩා වැඩි. ඉතින් මේ සෙටප් එක අපි ඔයාලට දෙන සමහරට කැමරා 3ක් එක්කම අපි මේක දෙන්න උත්සාහ කරනවා. ඉතින් අපේ සෙටප් එක වෙන කෙනෙක් ගාවට කියන අපි ඒක හයර් කරලා හරි අනිවාර්යෙන් එතන ඉන්න කෙනාට අපි ඒක දෙන්න අනිවාර්යෙන්ම කටයුතු කරනවා. ඊට පස්සේ තව අපි ඔයාලට මේ වගේ මේ ශේෂ්ඨට අදාළ දේවල් උගන්වනවා. පිටපත් ලියන හැටි, කැමරා කරන හැටි, ලයිට් කරන විදිහ, ඔය වගේ බේසික් වල ඉඳන් ඇඩ්වාන්ස් මට්ටමට යනකම් ඔයාලට පැහැදිලි තේරෙන භාෂාවෙන් සිනමා අධ්‍යාපනයකුත් අපි දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වෙනුවෙන් ගොඩක් දේවල් අපි කරන්න ලෑස්තිලා ඉන්නේ. මට තියෙන්නේ කෙලින්ම අපි කියන ස්ටෙප්ස් ටික ෆලෝ කරලා අදම වැඩ පටන් ගන්න එක විතරයි. මේක ඔයා කරන්න ඕන විදිහ ගැන වීඩියෝ මාලාවක් ඔයාලට මම අරන් එනවා. පළවෙනි ස්ටෙප් එක ඔයාලට තියෙන්නේ හරිම ලේසි. ඒක ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නම්. ඔයා යම්කිසි තැනකට ආවට පස්සේ මාස 4කින් 5කින් ඔයා අපේ ප්‍රොඩක්ෂන් කරන්න ලෑස්ති. ඔතනින් දැන් තමයි ඔයාට ස්ථීර ආදායමක් එන්න පටන් ගන්න. මේ විදිහට YouTube channel එකක් ඔයාගම කියලා පොඩි production house එකකුත් තියෙනවා. හොඳින් මතක තියාගන්න අපි මේකට ආයෝජනය කරන්නේ මේ දේවල් මේ සම්පත් මේ දැනුම ඔයාලා වෙනුවෙන්. මේ ශේෂ්ඨයට යමක් දෙන්න තියෙන බලාපොරොත්තුව. මේ ශේෂ්ත්‍රයේ වෙනුවෙන් අනාගතය ගැන හිතලා. හැබැයි ඔයාලට මේ ස්ටෙප්ස් දෙකක් තුනක් යනකම් මුදල් කියන එක නම් ඉස්සර කරගන්න බෑ. මම ඒක ඇයි එහෙම වෙන්නේ කියලා මම ඉදිරි වීඩියෝ එකෙන් කියන්න. මොකද ඔයා මුදල් කියන දේ ඉස්සර කරොත් ඔයාට මේ අපිත් එක්ක මේ ගමන යන්න බෑ. මොකද අපි ඒ වෙනුවට ආයෝජනය කරනවා. රුපියල් 3000 4000 5000 10000 කරන් අයින් වෙනවද? එහෙම නැත්නම් අනාගතය ගැන හිතලා මේ මාස 4ක් 5ක් ඔයා මේකට බැහැලම වැඩ කරනවද කියලා ඔයාම තීරණය කරන්න. හෙරිටේජ් එක මූලිකත්වය ගැන
ක්ලබ් එකේ සමාජිකයන් කරන නිර්මාණවලදී රංගපාන අයට ගෙවීමකුත් ප්‍රොඩක්ෂන් එකට ගෙවීමකුත් නැහැ. මේක කරන්නේ ඔයාලට මේ රැකියාවේදී ඔයාගේ නම හදන්න, ඔයාගේ බිස්නස් එකක් හදන්න, ටැලන්ට් එක හදන්න තමයි අපි මෙන්න මේ දේ කරන්නේ. එතකොට අපි ඔයාලට අවශ්‍ය දැනුම දෙනවා නම්, අවශ්‍ය තාක්ෂණික දේවල් දෙනවා නම්, නොදන්න දේවල් කියලා දෙනවා නම් ඔයාට දැන් මං හිතන්නේ මේ මුදල් ගැන හිතන්න අවශ්‍යයි කියලා. ඔයාට කැමරාවක් නැහැ කියලා දැන් හිතන්න ඕනේ නැහැ. ඔයා මේ ශේෂ්ඨයට නැගී සිටින උදව් කරන්න. ඒක තමයි අපි වගේ ඉල්ලන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි ඔයාට මේ දේවල් දෙන්නේ. හරිද? ඒකෙන් ඔයා පැහැදිලිවම හොඳට හිතලා ප්‍රයෝජනයක් ගන්න. මම හිතන්නේ අපි ඒ ආයෝජනය කරන එකෙන් මේ අපතේයි කියලා මම හිතනවා ලොකු දෙයක් ඔයාලා කරයි කියලා. අපි මේ දේවල් ඔයාලට දුන්නොත්, අවශ්‍ය තාක්ෂණය දුන්නොත්, අවශ්‍ය දැනුම දුන්නොත් මම හිතනවා ඔයාලට මේ දේවල් ලොකු පෙරලියක් කරන්න අවස්ථාවක් ඒ කියලා. මොකද ඔයාලට ඒ දේවල් නැත්තේ ඒ දේවල් ඔන්න දැන් දෙනවා. මුකුත් හිතන්න දෙයක් නැහැ. ඔයාලට තියෙන්නේ කෙලින්ම වැඩේට බහින්න විතරයි. එතකොට මේ මම ගෲප් එකක් දාන්න. මේ ඒ ගෲප් එකට ඔයා අනිවාර්යයෙන්ම එකතු වෙන්න ඕනේ. මේ ස්ටෙප්ස් ටික දැනගන්න ඔයාලට පුළුවන් මේ Facebook page එකෙන් හරි අපේ YouTube channel එකෙන් හරි. තව දුරටත් ඉතින් ඔන්න කලින් කිව්වා ඔයාලට කැමරා නැහැ, මුදල් නැහැ, concept නැහැ කියලා දුක් වෙන්න ඉන්න එපා. ඒක අපි බලාගන්න. ඒකට තමයි ඉතින් අපි ඉන්නේ. ඔයාගේ හීනය අදම ඉතින් එහෙනම් ෆලෝ කරන්න පටන් ගන්න. එතකොට මම කලින් කිව්වා වගේ මේක අර හැරෝම් ලක්ෂයක් නෙමෙයි. ලංකාවේ මේ කර්මාන්තය ගත්තොත් අපි දකිනවා එක එක විදිහ හැරෝම් ලක්ෂණ තියෙන්නේ. සිනමාවේ මහා හැරෝම් ලක්ෂය, සිනමාවේ පෙරලිය. මේකේ ඒව නැහැ. අර පැහැදිලිවම මේක හැරෝම් ලක්ෂණය යන්න තියෙන්නේ මෙහෙම කෙලින් ගමන. මොකද අපි ඔක්කොම මෙච්චර කල හැරි හිටියනේ මේක ගොඩ දාමු කිය හැරෙනවා විතරනේ. එක එක කට්ටිය එක එක පැති වලට හැරෙනවා. හැබැයි කවුද කෙලින් යන්නේ? අපිට ඕනේ මේක හරව ඉන්නනේ. මේ අපිට ඕනේ මේ සිනමා හරි මොකක් හරි දෙයකට යන එක පැහැදිලි පාරක කෙලින් යන්න. හැබැයි ඒක වචන වලින් විතර නෙමෙයි. අපි වැඩවලුනොත් අනිවාර්යෙන් මම හිතනවා කරන්න ඕනේ කියලා. එහෙනම් දැනට එච්චරයි. කොහොමද ඔයා දැනට මම මේ ලින්ක් එක දානම් ඒ ගෲප් එකට ජොයින් වෙලා ඉන්න. ඉතින් මේක ඔයාලට ගොඩාක් වැදගත්. මොකද මේකේ ගොඩාක් ඔය ශ්‍රේෂ්ඨට ඒ කියන්නේ සිනමාව විතරක් නෙවෙයි, මීඩියා විතරක් නෙමෙයි, කලාවට සම්බන්ධ ගොඩාක් ශ්‍රේෂ්ඨ වලට අපි ඉන්වෝල්ව් වෙනවා. හෙරිටේජ් එක ගොඩක් මේ දේවල් වලට අපි ඉන්වෝල්ව් වෙලා, ව්‍යාපාර වලට ඉන්වෝල්ව් වෙලා ඉතින් අපි උදව් කරන්න ලෑස්ති. ඔයාගේ මොකක් හරි මේ මාධ්‍ය හරි මේ අපින් වෙන්න දෙයක් තියෙනවා නම්, අපේ මේ මීඩියා වලින් වාට වෙන්න දෙයක් තියෙනවා, අපි අනිවාර්යෙන් ඒ වෙනුවට උදව් කරනවා. ඒ වගේම මේකට අදාළ මීඩියා වලට අදාළ මොනවාම හරි ඒ ශේෂ්ත්‍රයක යන්න තියෙනවා අනිවාර්යෙන් ආරාධනා කරනවා. අපි මේ ගෲප් එකට, අපේ ක්ලබ් එකට ජොයින් වෙන්න කියලා. මොකද මේකට ජොයින් වුණා කියලා ඔයාලගේ එක රුපියලක්වත් යන්නේ නැහැ. ඒ හැමදේම වියදම් ටික ඒ දේවල් අපි කරනවා. ඔයාට තියෙන්නේ මේ ශ්‍රේෂ්ඨයට ඔයා උදව් කරන්න ඕන. එහෙම නැත්තම් මේක මං හිතන්නේ ගොඩ දාගන්න පුළුවන් වෙයි කියලා. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. මං ඊළඟ එපිසෝඩ් එක ඉතා ඉක්මනින් අරන් යනවා. දවස් දෙකක් විතරද. මොකද මේක මේ කල් අරින්නේ නැහැ. ඉතා ඉක්මනින් පටන් අර යනවා. හරිම පුංචි තැනක ඉඳන් තමයි පටන් ගන්නේ. හරිද? ඒක ඉස්සලා කියන්නේ ලොකු දේවල් මේ හඳ අල්ලන්න යන්නේ නැහැ. අපි පොඩ ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේ ගමන යන්නේ. එකපාරටම ලොකු වඩියක් තියන්නේ නැහැ. මොකද ඔයාලට ඒක යන්න අමාරු. මම ඉස්සරහට කියන්නම් මේ ඇයි එහෙම කරන්න හේතුව. ඉතින් මේ දැන්ට ඔය කාරණා ටික තමයි. ඉතින් ආයෙමත් හම්බෙමු. අනිවාර්යෙන් මේ channel එකත් එක්ක එකතු වෙන්න, මාත් එක්ක එකතු වෙන්න. ඕන වෙලාවක මට කතා කරන්න 074 26 72 484 මගේ නම්බර් එක 077 94 97 349. මේ නම්බර්ස් දෙකෙන් ඕන එකට ඔයා කතා කරන්න. මට ඕනම වෙලාවක මෙන්න මේ දෙයට මම හිතනවා අනිවාර්යෙන් ඔයා සහයෝගය දෙයි කියලා. එහෙමනම් ජය වේවා, සුබ දවසක්. එහෙමනම් ගිහලා එන්න. ආයිබෝවන්.